අද විපක්ෂය සම්පූර්ණයෙන්ම ලුණු වලින් පෝෂණය වෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේකේ විශේෂයක් තියෙනවා. ලුණු ගැන කතා කරනවා. කතා කරලා ඉවරලා සභාවෙන් පිට වෙලා යනවා. සමහර අය කියනවා ලුණු පිළිබඳ විතරක්. හැබැයි ලුණු විතරක් කතා කරන්න එපා. අපි රට බාරගද්දි සීනි 330යි දැන් 220යි. ඒ වගේම පිටි 220යි දැන් 140යි. අල 330යි දැන් 120යි. බීලුණු 330යි 340යි දැන් 120යි. බිත්තර රුපියල් 70යි දැන් රුපියල් 20. එහෙම කතා කරගෙන යනවා නම් රටේ කන බොන ಜಾති ගැන ඕන තරම් ಜಾති දෙනවා කතා බහ කරන්න. හැබැයි ලුණු විතරක් කතා කරනවා නම් අපි ලුණු ගැන ඇති වෙනකන් මේ සභාව තුල වැදගත් විදිහට සංවාද සාකච්ඡා කරගෙන තියෙනවා. තව ටික කාලෙකින් ආපහු ලුණු ප්‍රශ්නේට උත්තරය හදිච්චාම තව මොකක් හරි ප්‍රශ්නයක් ගන්නවා. විපක්ෂයේ මහත්තුරුන්ට මේක පවත්වාගෙන යන්න මහා දැවැන්ත ප්‍රශ්න ටිකක් හැදිලා තියෙනවා. ඒ සේරෝම සමාජයට එච්චර වටින්නේ නැහැ. මේ සමාජය අපේ රටේ ජාතික ජනබලවේගයේ රජයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය වගේ ලුණු වාගේ සිල්ලර ප්‍රශ්න නෙමෙයි. ඒක මේ රටේ විපක්ෂයේ ඉන්න මහත්තුරුන්ට මහා දැවැන්ත ප්‍රශ්නයක් වුණාට රජයක් විදියට අපි මහා දැවැන්ත පෙළගැස්මක් එක්කන් යන ඉදිරි ගමනක් තියෙනවා. ඒ ඉදිරි ගමනත් එක්කන් අපි මේ මහත්තුරුන්ට හෙල්ලෙන්න බැරි මහා ශක්තිමත් ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගමන අපි විශ්වාස කරනවා ඕගොල්ලෝ බලාගෙන ඉන්න.